අපි අරගෙන තියෙන ණය ඉවරයක් කරන්න දැන් කරන රස්සාව දැනට තියෙන ආදායමට අමතරව තවත් අමතර ආදායමක් තියෙනවා නම් ඒක පුදුම වටිනවා. හැබැයි අපි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි කොහොමද දැන් තියෙන ආදායමට අමතරව තවත් ආදායමක් හදාගන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකම් බලන්න. මේ වීඩියෝ එකේ අපි කතා කරනවා අමතර ආදායම් ලබන්න පුළුවන් මාර්ග ඒරියාස්. ඒ ඒරියාවල විවිධ දේවල් ගොඩක් තියෙනවා. මම මේ කතා කරන්නේ කැටගරීස් 3ක් ගැන. අමතර ආදායමක් ලබන්න පුළුවන් ඒරියාස් 3ක් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ඇත්තටම මමත් ඉගෙන ගන්නවා මමත් මේවා පිළිබඳ පර්යේෂණ කරනවා කරමින් මේවා පාවිච්චි කරමින් තමයි මේ වීඩියෝ කරන්නේ. එතකොට ඔයා මට වඩා අනිවාර්යයෙන්ම දන්නවා ඇති මේ දේවල් ගැන. ඔයා දන්න දේවලුත් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මටත් ඒව ඉගෙන ගන්න පුළුවන් සහ වීඩියෝ නරඹන අනිත් අයටත් මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට පළවෙනි එක විදිහට ලංකාවේ මේ වෙනකොට අපිට ලංකාව ඇතුලේ කරන්න පුළුවන් ප්‍රධානම එකක් තමයි ඒක කොයි කාලෙටත් වළංගුයි ඇත්තම කියනවා නම් රීසෙලින් කියන කාරණේ. මොකද රීසෙලින් කියන්නේ? ඒක මේ අමුතු දෙයක් මහා විශාල බරපතල දෙයක් නෙමෙයි. මම බොහොම සරල විදිහට කියන්නම්. රීසෙලින් වලදී කරන්නේ දැනට මාකට් එකේ විකුණන්න තියෙන මොනවා හරි දෙයක් අරගෙන ඒකට අපි වැලියු එකක් ඇඩ් කරනවා. වැලියු එකක් කියලා කියන්නේ මොකක් හරි අපි ඒක තියෙන ඒක ගත්තාම මාකට් එකෙන් ගත්තාම අපිට තියෙන වාසියට අමතරව අපි අරගෙන ඒකට තව වාසියක් එකතු කරලා අපි ආපහු මේක එළියට විකුණනවා. මහා දෙයක් නෙමෙයි හරිම සරලයි මං කියන්නම්. අපි හිතමු අපි ගන්නවා කියලා හිතනකො මඤ්ඤොක්කා. දැන් ඔයා වැඩ ඇරිලා ගෙදර යනකොට රස්සාව කරලා ගෙදර යනකොට හවස ඔන්න හන්දියේ කඩේ ගාව තියෙනවා මඤ්ඤොක්ක කඩයක්. මඤ්ඤොක්ක විකුණන මුදලාලි කෙනෙක් ඉන්නවා. මඤ්ඤොක්ක කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 200ක් විතර වෙයි. මඤ්ඤොක්ක කිලෝ එකක් ඔයා රුපියල් 200ක් දීලා අරගෙන එනවා. සාමාන්‍යයෙන් රුපියල් 200ක් කියන්නේ අපිට යට කරන්න පුළුවන් බොහොම පොඩි ගාණක් නේ. මඤ්ඤොක්ක කිලෝ එකක් ගෙනහල්ලා අපි ඊට පස්සේ දවසේ උදේ මේක තම්බලා මේකට අපිට පුළුවන් ලුණු මිරිස් ටිකක් හරි මොන හරි දේවල් ටිකක් එකතු කරලා එක මඤ්ඤොක්ක කිලෝ එකකින් සාමාන්‍යයෙන් මඤ්ඤොක්ක පාර්සල් 3ක් විතර හදන්න පුළුවන්. එතකොට මෙන්න මේ එක පාර්සලයක් නැවත රුපියල් 200කට විකුණන්න පුළුවන්. අපි මොකද්ද කරේ? අපි වැලියු එකක් ඇඩ් කරා. අර අමුවෙන් තිබ්බ මඤ්ඤොක්ක කිලෝ එක අපි අඩු ගානකට අරගෙන අපි පොඩ්ඩක් අපි වැලියු එක විදිහට අපේ ශ්‍රමය දැම්මා. අපි මහන්සි වුණා ඒකට. මහන්සි වෙලා පොඩ්ඩක් මහන්සි වෙලා අපි ඒක රත් කළා. අපි ඒක තම්බගෙන ඒක කන්න පුළුවන් විදිහට ලස්සනට පාර්සල් කරලා හදාගත්තා. දැන් එක පාර්සලයක් රුපියල් 200 ගානේ විකුණන්න පුළුවන්. හරි දැන් ඉතින් අපේ ඔළුවට එනවා දැන් මම කොහොමද රස්සාවට යන ගමන් මේ මඤ්ඤොක්ක පාර්සල් විකුණන්නේ? කොහේ තියාගෙනද විකුණන්නේ? කාටද විකුණන්නේ? මෙන්න මේ දේවල් වලින් අපිට යමක් කරන්න තියෙන හැකියාව නැති කරනවා. මෙන්න මේ ඍණාත්මක සිතුවිලි ටික ආපු ගමන් අපි අර ඉස්සරහට තියප අඩිය නැවත පස්සට අදින්න පටන් ගන්නවා. සමහර වෙලාවට අපේ ආත්මාභිමානයට ලොකු කැලලක් වගේ දැනෙන්න පුළුවන්. මම මඤ්ඤොක්ක විකුණන කෙනෙක්ද කියලා. හැබැයි මිත්‍රවරුනි මේ වෙලාවේ අපිට තියෙන ලොකු ටාගට් එකක්. මොකද්ද? අපේ තියෙන ණය ටික ගෙවලා ඉවර කරන්න ඕන. ඉතින් රුපියල් 15000ක් හම්බ කරන්න ඔයාට මඤ්ඤොක්ක කිලෝ එකක් අරගෙන මඤ්ඤොක්ක පාර්සල් එකකින් දෙකකින් තුනකින් පටන් ගන්න කෙනා සාමාන්‍යයෙන් ඉස්සරහට ඕනම් මඤ්ඤොක්ක ව්‍යාපාරයකට උනත් යන්න පුළුවන්. ඒක හොඳට විකුණන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. හේතුව දැන් හිතන්න ඔයා වැඩ කරන ඔෆිස් එකේ උදේට කෑම සමහර අය ගොඩක් අය ඉන්නවා එළියෙන් කනවා. එහෙම කන අය ගොඩක් ඉන්නවා. ඊට පස්සේ දැන් අපි දන්නවා අපි කොහේ හරි පාරකට බැස්සුදෙන් ටවුන් එකකට වගේ යනකොට ටවුන් වල ඒ වගේ උදේ කෑම වේල එළියෙන් ගන්න අය ඉන්නවා. සමහර අය ඉන්නවා ඒ උදේ ගන්න කෑම වේල ටිකක් ඒගොල්ලන්ට බරට ඕන. බර ආහාරයක් විදිහට ඕන. අන්න ඒ වගේ අය. එතකොට ඒ වගේ අය සාමාන්‍යයෙන් මොන වගේ වයස් කාණ්ඩවලද ඉන්නේ? අවුරුදු 30 35 සාමාන්‍යයෙන් අවුරුදු අපි ටීනේජ් වයසට එනකොට වයස අවුරුදු 16 දී 12 දී උදේට මඤ්ඤොක්ක කන්න වගේ ආසාවක් නැති වෙන්න පුළුවන් නේ. රෝල් එකක් පැටිස් එකක් ෂෝට් ඊට්ස් මොනවා හරි දෙයක් තමයි බඩ දාගන්න අපි try කරන්නේ. හේතුව පොඩි හින්දා. හැබැයි අපි වයසින් වැඩි මහල් වෙනකොට අපිට ඕන ටිකක් බර ආහාරයක්. හේතුව දවස අල්ලන් ඉන්න උදේ කෑම එක කොයිතරම් වැදගත්ද කියලා දැනෙන්නේ ටිකක් වයසට ගියහම තමයි. එතකොට ඒ වයස් කාණ්ඩවල අය ගැවසෙන තැන් බලලා උදේට රුපියල් 200ක් වියදම් කරලා මඤ්ඤොක්ක පාර්සල් එකක් ගන්න පෙළඹෙන අය ඕන තරම් ඉන්නවා. අපිට ඒකට ක්‍රමයක් හදාගන්න සිද්ධ වෙනවා. අන්න ඒකට පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. ඉතින් මොන දේ කරන්නත් මහන්සි වෙන්න බෑ. ඉතින් මේක සරල උදාහරණයක්, පොඩි උදාහරණයක්. මේ මඤ්ඤොක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් නම් කොස් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක්. කෑමක් වෙන්න ඕනෙත් නැහැ. කෑමක් වෙන්න ඕනෙත් නැහැ. අපිට පුළුවන් නම් වෙන මොකක් හරි ප්‍රොඩක්ට් එකක්. දැන් මගේ යාළුවෙක් ඉන්නවා. එයා කරන්නේ සාමාන්‍යයෙන් ඇඳුම් නිෂ්පාදනය කරන මහාන තැනින්ම එයා අරගෙන
එයාට කඩේකුත් නෑ හැබැයි ඔන්ලයින් බිස්නස් එකක් කරනවා තවත් රස්සාවක් කරන ගම ඒ ඇඳුම් හදන තැන්වලට ගිහිල්ලා කතා කරනවා කතා කරලා ඕඩර් එකක් ආවම දෙන්න පුළුවන් නේද කියලා නෙගෝෂියේට් කරගන්නවා කතා කරගන්නවා ගණන් මිනුම් කතා කරගන්නවා ඊට පස්සේ Facebook එකේ ඇඩ් කරනවා ෆොටෝස් දාලා අන්න එතකොට ඇඳුම ඕනයි විශේෂ මේ ව්‍යාපාරේ නම සුලෝකිත් මම මේ ව්‍යාපාරේ Facebook page එක මේ description එකේ දානවා link එකක් විදිහට ඒ ව්‍යාපාරයටත් ගිහිල්ලා බලන්න එතකොට අපි මොකක් හරි ඕඩර් එකක් දාපු ගමන් මගේ යාළුවා කරන්නේ ඒ ඇඳුම් නිෂ්පාදනය කරන කෙනාට දුරකථන ඇමතුමක් දීලා එයා දාලා ඇඳුම් ටික ගෙන්න ගන්නවා. එහෙම නැත්නම් යාම යන එන ගමන් ඒ ටික අරගෙන පාර්සල් කරලා පැක් කරලා ඔන්ලයින් ඩිලිවර් කරනවා. ඉතින් මේවා අපිට කරන්න පුළුවන් දේවල්. අපේ ටාගට් එකට යන්න, අපේ ඉලක්කයට යන්න අනිවාර්යෙන් මේ වගේ දෙයක් පටන් ගන්න සිද්ධ වෙනවා අපිට. එතකොට ඒකදී අපේ මනස පිටිපස්සට අදිනවනම්, අපිව පස්සට අදිනවනම් මේක කරාම මේක කරන්න අමාරුයි, මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒක වෙනම කාරණයක්. ඒක අපි ණය ගෙවීමේදී ඇතිවන මානසික තත්ත්වය ගැන, සයිකොලොජි එක ගැන අපි ඉස්සරහට වීඩියෝ වල කතා කරමු. එතකොට එහෙනම් මම ඔයාලට කියන පළවෙනි කාරණේ තමයි රීසෙලින්. දෙයක් ගන්න, ඒකට වැලියු එකක් ඇඩ් කරන්න, ඒක වැඩි ගානට විකුණන්න. අනිවාර්යෙන් වැඩේ හරියනවා. අපි බලමු මොකක්ද දෙවෙනි කාරණේ කියලා. ඉතින් දෙවෙනි කාරණේ තමයි මොනවා හරි දෙයක් රෙන්ට් අවුට් කරන එක. මෙතෙන්දී බලන්න ඕන අපිට මොනවා හරි තියෙන ඇසෙට්ස් කියලා. ඒ කියන්නේ අපිට මොනවා හරි තියෙනවා නම් ස්ථාවරවත්කමක් විදිහට. ඔයාගාව තියෙන වාහනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මෝටර් සයිකල් එකක් වෙන්න පුළුවන්, ප්‍රොජෙක්ටර් එකක් වෙන්න පුළුවන්. සමහරවිට ෆෝන් එක වුණත් වීඩියෝ කරන්න වගේ දේවල් වලට හොඳයි නම්, හොඳ කැමරාවක් නම්, හොඳ වීඩියෝ රෙකෝඩර් එකක් නම් ඒක ඒ වීඩියෝ රෙකෝඩර් එක ඕන කෙනෙක්ට ඔයාට රෙන්ට් එකට දෙන්න පුළුවන්. එතකොට හැබැයි ඇසෙට් එක තිබ්බට මදි මේ ඇසෙට් එක ඕන අය කවුද කියලා පොඩ්ඩක් හොයන්න වෙනවා. අන්නේ හොයන එක මහන්සි වෙලා කරන වැඩක්. රස්සාව කරන ගමන් ඒ ටික කරන්න වෙනවා. ඒ ටික කරනකොට අපිට පුළුවන් වෙනවා අපි ගාව තියෙන දේ රෙන්ට් අවුට් කරන්න. දැන් හිතන්න හැබැයි දැන් මේකට මොන හරි දෙයක් තියෙන්න එපා රෙන්ට් අවුට් කරන්න. අපි ගාව මොන හරි දෙයක් නැත්තම් රෙන්ට් අවුට් කරන්න. එහෙනම් මම අර පළවෙනියට කියපු වැඩේ කරලා, ඒ කියන්නේ රීසෙලින් වැඩක් කරලා මුදලක් හොයාගෙන රෙන්ට් අවුට් කරන්න පුළුවන් විදිහේ දෙයක් මිලදී ගන්න පුළුවන්. එතකොට වැඩේ තව ලේසි වෙනවා. දැන් උදාහරණයක් විදිහට මම මේ කියපු විදිහට ඔයාලට පුළුවන් නම් මඤ්ඤොක්ක බිස්නස් එකක් යන එන ගමන් කරන්න, කොස් බිස්නස් එකක් පුළුවන් නම් යන එන ගමන් කරන්න. ඒක මාස 5ක් 6ක් කාලයක් තිස්සේ දිනපතා ගන්නකොට ඒකත් එක්ක එකතු වෙන සල්ලි ටිකක් තියෙනවා. මේ සල්ලි වලට ඔයාලට පුළුවන් ගෙවන්න ඕන නම් ප්‍රොජෙක්ටර් එකක් ගන්න. එහෙම නැත්නම් ගෙවන්න මෝටර් සයිකල් එකක් ගන්න. ඒ ගන්න එක ආපහු අපේ පරිභෝජනයටම පාවිච්චි කරන්න නැතුව අපිට පුළුවන් ඒක රෙන්ට් අවුට් කරන්න. එතකොට දැන් රෙන්ට් කරනකොට පොඩි ප්‍රශ්න ටිකක් මතුවෙන්න පුළුවන්. අපිට අපේ ඇසට් එක ගැන බයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකක් වගේ දුන්නාට පස්සේ ඒක ආපහු අපිට හම්බෙනකොට ඒක ඩැමේජ් වල හම්බෙනවද? වාහනයක් දුන්නාම, බයිසිකලයක් දුන්නාම මේකේ කෑලි ගලවලා එහෙම විනාශ වෙලා තියෙනවද? අන්න ඒ වගේ රිස්ක් එකක් තියෙනවා හැබැයි මේකේ. මේ රිස්ක් එක තිබ්බට මේක කරන ගොඩාක් අය ඉන්නවා. හේතුව රිස්ක් එක නැති දේවල් තියෙනවනේ. උදාහරණයක් විදිහට හිතන්න ලොකු තාච්චියක් හිතන්න. ලොකු තෙල් හැන්දක් හිතන්න. මේ වගේ දේවල්, ඒ කියන්නේ උයන පිහන භාණ්ඩ රෙන්ට් එකට දෙන අය ඉන්නවා. ලොකු ටෙන්ට් එකක් හිතන්න. අපිට පුළුවන් නම් ටෙන්ට් එකක් සල්ලි දීලා ගන්න. ඒ ටෙන්ට් එක අපිට රෙන්ට් කරන්න පුළුවන්. එතකොට ඒකෙන් අමතර ආදායමක් එනවා. ඉතින් අර නැවතත් මම මතක් කරන්න ඕන මේ වෙලාවේ අපිට මේ වගේ ඇසෙට් එකක් නැත්තම් අපිට සිද්ධ වෙනවා අර මුලින් කියපු ක්‍රමේ, රීසෙලින් කියන ක්‍රමේ පාවිච්චි කරලා ඇසෙට් එකක් හදාගන්න. ටෙන්ට් එකක් වගේ ඊට පස්සේ අපි උයන පිහන භාජන ඒව ගත්තාම ඒ වගේ දේවල් රෙන්ට් අවුට් කරන්න පුළුවන්. ඉතින් ඇසෙට් එකක් රෙන්ට් අවුට් කරන එක අපිට අමතර ආදායමක් ලබන්න පුළුවන්. දෙවනි ඒරියා එක. මේ ඒරියා එක ඇතුලේ පොඩි දේවල් ගොඩක් තියෙනවා. අපි ඒව ගැනත් හිමීට කතා කරමු. තුන්වෙනි ඒරියා එක තමයි ඇත්තටම තියෙන ලස්සනම වැඩේ. අපිට පුළුවන් නම් අපේ මොකක් හරි ස්කිල් එකක් පාවිච්චි කරලා සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි සමාජයට දෙන්න. අන්න එකෙන් අමතර ආදායමක් ලබන්න පුළුවන්. මේක කතා කිරීමේ හැකියාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඩාන්සින් වෙන්න පුළුවන්, කුකින් වෙන්න පුළුවන්, කතා කරන්න, දුවන්න, පනින්න, උයන්න මේ ඕනම එකක් ස්කිල් එකක් වෙනවා. කොටින්ම කියනවා නම් ඔයා දන්නවද උදාහරණයක් විදිහට කන එකත් ගොඩක් කෑම කන්න පුළුවන් නම් ඒකත් ස්කිල් එකක් විදිහට YouTube එකේ වීඩියෝ බලන්න සමහරව ඉන්න ලොකු කෑම පිඟන් කාලා පෙන්නනවා. ඒක YouTube වීඩියෝ එකක් විදිහට දානවා. ලොකුවට නැතත් ඔයාට පුළුවන් නම් මොකක් හරි විදිහකට කෑම කන එක පෙන්නන්න. ඔයා කන කෑම එක ඔයා කන විදිහ පෙන්නලා YouTube දාන්න පුළුවන් නම් ඒකත් ආදායමක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඒක ඔයා කොහේ හරි ගිහලා රෙස්ටුරන්ට් එකකට ගල්ලා ඒකේ රෙස්ටුරන්ට් එකේ views ප්‍රමාණය අපිට වැඩි කරගන්න පුළුවන් නම් YouTube එක ආරා රෙස්ටුරන්ට් එක ප්‍රොමෝට් වෙන හින්දා ඔයාලට රෙස්ටුරන්ට් එකකින් මුදලක් හම්බ කරන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම ස්කිල් එකක් නැති මිනිස්සු මේ ලෝකේ නැහැ. කෑම කන එකත්
ඉන්කම් එකක් බවට පත් කරගන්න පුළුවන් ලෝකේ ස්කිල් එකක් නැති මිනිස්සු මේ ලෝකේ නැහැ. ඉන්නේ ස්කිල් එක මොකද්ද කියලා හඳුනාගත්තු නැති අය. අපි ස්කිල් එක මොකද්ද කියලා හරියටම හඳුනාගන්න පුළුවන් කොහොමද කියලා අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු. ඉතින් මේ දේවල් පාවිච්චි කළා අනිවාර්යෙන්ම අපිට එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයාගන්න පුළුවන්. රුපියල් 15000ක් මේවා පාවිච්චි කරලා මාසෙකට හොයාගන්නවා කියන්නේ මහ ලොකු වැඩක් නෙමෙයි. හැබැයි ඒකට චුට්ටක් මහන්සි වෙන්න ඕන. ඒකට කැප වෙන්න ඕන ටිකක්. වැඩිපුර හිතන්න ඕන. ඒකට කැපකිරීමක් කරන්න ඕන. අපේ නිදහස් වෙලාව, අපේ මොකක් හරි අපි සමහරට ෆිල්ම් එකක් බලන ටයිම් එක වෙන්න පුළුවන්. ඇඳ උඩට වෙලා ඉන්න වෙලාව වෙන්න පුළුවන්. මේක කැප කරලා අලුත් විදිහට හිතලා අලුත් විදිහට දෙයක් කරොතින් අනිවාර්යෙන්ම අපේ ණය බරින් නිදහස් වෙන්න පුළුවන්. අපි ඉස්සරහට තව කතා කරනවා මනි සයිකොලොජි එක මොකද්ද? සල්ලි හම්බ කිරීමේදී ඇතිවන බාධා මොනවද? මේ බාධා වලින් ජය ගන්න අපි මනස කොහොමද සකස් කරගන්න ඕන? මෙන්න මේ හැම දෙයක්ම අපි ඉස්සරහට වීඩියෝ වලින් කතා කරනවා. ඉතින් මමත් මේ දේවල් ඉගෙන ගනිමින් තමයි මේ වීඩියෝ කරන්නේ. ඔයා මට වඩා අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඒ දන්න දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ දැනුම විදිහට අපිට හුවමාරු කරන්න මටත් ඉගෙන ගන්න පුළුවන්. වීඩියෝ බලන අනිත් අයටත් ඒ හරහා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි එකට නැගිටිමු, එකට දියුණු වෙමු, එකට දිනමු. හැමෝටම ජය වේවා.